කොහෙද මේ ඉන්නේ? ඔය පේන්නේ මොකද්ද? මේ ඔය මොකද පේන්නේ? ඈ? ඔය වරායද පේන්නේ? ඒතර වටේටම තියෙන මුහුදද? ඔරම අර ඇතින් එන්නේ නැවද්ද? අර ඇතින් එන්නේ බඩු බඩු නැවක්. ඔය තියෙන නැව් දෙකක් එනවනේ. සිටිජේ කියලා එක. හරි. සිටිජේ දන්නද? නෑ. අය අහසයි එක තැන දෙක වෙන් කරලා බලන්න. මුහුදයි අහසයි වෙන් වෙන තැන සිටිජේ. අර අතනද? මේ මෙතනද? මෙතන නෙමෙයි හැමතැනම බලන්නකො. මුහුදයි අහසයි කොතනින්ද වෙන් වෙන්නේ කියලා හරි හිතා ගන්න පුළුවන්. මේ බලමු. මේ අර මොනවද අර මොකද අතන තියෙන්නේ? මේ මෙතන බස් ස්ටෑන්ඩ් එකනේ. යාර තියෙන බස් ස්ටෑන්ඩ් එක අතන. ඒක බස් ස්ටෑන්ඩ් එක. අර CTV බස් ස්ටෑන්ඩ් එක. කොහේ CTV එක? රතු පාටට CTV. තියෙන කෝච්චි ස්ටෑන්ඩ්. ඒක යටින් මේකේ තියෙනවා. උඩින් දාන්න බෑ. කෝච්චි ඒක කොතනද තියෙන්නේ? ඒක යටින් ගන්න. මේක යටින්. හරි එපා මොකුත් එන්නේ. මේක කෝච්චි. මේ පේනේම තමයි ගහලා තියෙන්නේ. මේක තියෙනවා. ඒක බොඳ වෙලා පේන්නේ. පේන්නද? අන්න අර ඈත පේනවා ඒක. ඊට පස්සේ මේ මුතුරාජවිල තෙල් ටැංකිය ඒවා තියෙනවා අන්න අර ඈත පෙට්ටි වගේ ගෙඩි වගේ පේනවා. අන්න අර ඈත පේන්නේ ඒවා. ඊට පස්සේ සුගතදාස ක්‍රීඩාංගණය. ඒක තමයි අර අතන තියෙන්නේ අපි උපකල්පනය කරන විදිහට. අතන පේන්නේ සුගතදාස ස්ටේඩියම් එක. මේක නම් නෙවෙයි. නෑ අර අතන ලායත පේන එක. ඊළඟට යන් ඉස්සරහට බලන්න. ඊළඟට අතන ගහගෙන කැලණි ගෝල්ඩන් බ්‍රිජ්. ගෝල්ඩන් බ්‍රිජ් එක කොහෙද තියෙන්නේ? ඒක දැන් හොයා ගන්න ඕනේ. එතන තියෙන්නේ නම් ස්ටේෂන් එක මරදානේ. ගෝල්ඩන් බ්‍රිජ් එක. ඒක හොයාගන්න නෑ. ඒක හොයාගන්න විදියක් නෑ. මේක ආර් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය. ඒක තමයි අර අන්න අර ඈත මෙයාගේ ඇඟිල්ල ගෙලින් පේන්නට තියෙන්නේ. අන්න අර ඈත වට කරලා තියෙන්නේ අන්න ඒක. මේ මරදාන මොකද රේල්වේ ස්ටේෂන්. ඒ තමයි අර තියෙන එක. අර තියෙන්නේ. තියෙන මරදාන රේල්වේ ස්ටේෂන් එක. ඔය තියෙන්නේ. පාලම පස්සේ දෙවි තියෙන කැලණි ගඟ. මං හිතුවේ බේරේ වෙලා කියලා. ඊට තියෙනවා කොළොන්නාව තෙල් අර තිබිලා තියෙන කොළොන්නාව තෙල් ටැංකිය ටික අර තියෙන්නේ. අර කොළොන්නාව තෙල් ටැංකිය. අර තියෙන්නේ. ඒව අරව නෙවෙයි අපිට වැරදුනා. ඒ කොළොන්නාව තෙල් ටැංකිය ටික අර ඈත පේන්න තියෙන්නේ. කොළොන්නාව තෙල් ටැංකිය ටික. අන්න මගේ ඇඟිල්ල ගෙලි. එතන තියෙනවා ඒක. ඊට පස්සේ ආදම්ස් සිරීපාදෙත් අපිට නොපෙනුනාට මෙන්න මේ මෙහෙ නෙවෙයි අර හෙට ඇත්තේ. අර ඈත පේන්නේ අපි උපකල්පනයේ විදිහට ඈත පේනවා වහලයක් පාර්ලිමේන්තුව. එතුමිය තමයි ඒද ප්‍රකාශ කර සිටින්නේ. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේක ඒ ස්වරූපයේ තියෙන එක තියෙන්නේ අර ඈත කිව්වට වීඩියෝ එකට පේන්නේ. පේනවා. ඊළඟට අපි ගත්තොත් තියෙනවා BM. පෙන්නන්න ඔයාම පෙන්න. ගිහිල්ලා තියෙනවා. මේ තියෙන ඉස්සර මේක පෙන්නන්නකෝ. ඒක දැක්කා. BMI CH එක. ඒක තියෙන්නේ අන්න අර යායි අර ඈත වෙන්නේ මෙයාගේ ඇඟිල්ල කෙලින් ගන්නටම. ඊට පස්සේ කොළඹ නැෂනල් මියුසියම් එක කියන්නේ කෞතුකාගාරය. ඒක කොහෙද තියෙන්නේ පොඩ්ඩක් බලන්න. ඒක නම් ළඟ. ඒක කොට ඔයා පෙන්නන්න. අන්න අර තියෙන මෙතන තියෙන මියුසියම් එක කෞතුකාගාරය. ඒක අපි හිතන අතන තියෙනවා. අර ඈත කොයිද මට පේන්නේ නැහැ. බර අන්න අර ඈත තියෙන ගොඩනැගිලි ගොඩක් ඒ ගොඩනැගිලි ගොඩට එහා පැත්තේ තියෙන්නේ. ඒක හරියට පේන්නේ අපිට විතරයි වෙන්නේ. බුද්ධිමතුන්ට විතරයි. විහාර මහදේවි පාක් එක. ඔක කොහෙන්ද හොයන්නේ දැන්? 172. ඒක නම් හොයන්න බැරි. නෑ ඒක ළඟයි. මීටර 1500ක් දුරින් තියෙන විහාර මහදේවි පාක් එක. පාක් එක කොහෙන්ද හොයන්නේ දැන්? ඒක මොකක්ද? විහාර මහදේවි පාක් එක අපි උපකල්පනය කරන විදිහට මේකේ තියෙන හැටියට
අන්න අර අතන තියෙන කොළ පාට ගංගාව තමයි මට වෙලා තින්නේ ඒක වෙන්න ඕනේ. ගංගාරාම කියලා ගහලා තියෙනවා. හැබැයි අපිට හොයාගන්න විදිහක් නැහැ. කෝකද? අර චෛත්‍යය තියෙනකද? නෑ ඒක වෙන්න බෑ නේද? මේක තියෙන්නේ දූපතකින් යට වෙලා වගේනේ. ගංගාරාම විහාරේ. ඒක හොයාගන්න බැරුව ඉන්න දැන් අපිට. ගංගාරාම විහාරේ. ඒක තමයි මේ ලොකු ටවර් තියෙන ටවර් නේ ගෙවල් තියෙන ඒවට උඩ වෙන්නේ තියෙන්නේ. මහල් නිවාස. මට කියන්න ඔයා මේ බලපු ඒ වගේ ආසම තැන කොතනද? තාම හොයනවා. බලන්න ආසම තැන තමයි හදන්නේ. ඒක ඇවිල්ලාම බලන්න ඕන. ආවම බලන්න. අර තියෙනවා බස් යාඩ් එක. මේ පැත්තේ බස් ටික තියෙනවායි කෙලින්. ඊට පස්සේ මේ පැත්තේ රේල්වේ ස්ටේෂන් නෑ. ඔව් මෙතන පල්ලෙහා රේල්වේ ස්ටේෂන් එක තියෙනවා. කොළඹ එක කොටුව. අර පැත්තේ මර දාන තිබුණේ. අර ඒ වරාය නගරයේ ගුවන් පාල මේ ටික තියෙනවා. ඊට පස්සේ ගෝල් ෆේස්. මෙන්න ගෝල් ෆේස් හොටෙල් එකත් මෙයා හොයාගන්න සමත් වෙනවා මේ අවස්ථාවේදී. අර ඈත පේන්නේ දුඹුරු පාට වහලයක් සහිතව. දුඹුරු ගෝල් ෆේස් හොටෙල් එක තමයි. අර ඈත පේන්න තියෙන ගෝල් ෆේස් හොටෙල් එක. මාර ලස්සනයි වල. මේ නෙළුම් කුරුනේ උඩ හොට්ටු. ගෝල් ෆේස් හොටෙල්. ඊට පස්සේ මේ පැත්තේ වරාය ටික තමයි. දැන් මම අභියෝගයක් දුන්නා ජනාධිපති මන්දිරය සොයාගත්තොත් ඉල්ලන තෑග්ග කරන් දෙනවා කියලා. ඒකට දැන් හොයාගන්න බැරුව ලත වෙනවා. එයා තැනක් කියනවා. හැබැයි එතන ජනාධිපති මන්දිරේ නෙවෙයි මං හිතන්නේ. දැන් හොයාගන්න බෑ. මතින වරාය නගරේ ස්පෝට් අරගෙන ඉන්න කෝප් සිටි ජනාධිපති මන්දිරේ දාන්නේ. ඔව් මේකට කියන්නේ. අතන ගොත් එක හොයාගන්න බෑ අපේ. ඒක පෝට් සිටි වරාය නගරේ. සිටි එක වරාය නගරය. මේ දින වෝල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ලෝක වෙළඳ සංකීර්ණය. ඒකද මේ ලෝක වෙළඳ හරි වෝල්ඩ් සිටි එක හම්බුණා. මම කිය ලෝක වෙළඳ සංකීර්ණය කොහෙද තියෙන්නේ? අරක වෙන්න ඕන. අරක කො නෑ ඒක නෙවෙයි අරක වෙන්නේ. මේ දුඹුරු පාට ඕ අර තියෙන දුඹුරු පාට ඒක තමයි මම පෙන්නපු එක. අර තියෙන ලෝක වෙළඳ සංකීර්ණය. මේක එතන තියෙනවා නම් 290. එහෙනම් මම මේක පෙන්න එක හරි. හරි ඔය ඉල්ලන් ටැග් කරන් දෙන්න. වරාය. අර තියෙන වරාය පෙට්ටි ගොඩක් ගහලා තියෙනවා. කන්ටේනර්ස් පෙට්ටි ඉන්දියන් සාගරේ. අර තියෙන ඉන්දියන් සාගරේ. මේ තියෙන එකේ මුතු ඇටේ ඒවත් ශ්‍රී ලංකාවේ. මේ තියෙන ඇතුළු වීම සහ පිටවීම දැන් ඇතුළු වුණා අපි. දැන් මේ පැත්තෙන් ආයෙ රිවර්ස් එකට බලාගෙන ආවේ. දැන් මේ පැත්තේ යනවා විහාරට. ඉන්නේ කොනකට දැන් නවත පිටත් වෙනවා නිවස බලාතවට. දැන් පහලට යන්න තමයි යන්නේ. නෙළම් කුළුණට ආවා. දැන් නෙළම් කුළුණේ ඉඳලා නෙළම් කුළුණ බලන ඉන්නේ දැන් පිටත්. ලිෆ්ට් එක තප්පර 48න් එනවා. අයි තප්පර 48 පහළට යනවා තප්පු. අඩි බර ගානක් උඩට. අර මම වගේ ලේයර් කතා කරන්න කියලා බැලුවේ. අපිට මේ විස්තර කරලා දුන්න මාම කෙනෙක් හිටියා. සිකියුරිටි කෙනෙක්. එයා බැලුවේ අයි තියෙන එහෙනම්. හරි නේද? හරි. නවත අපි ලෝටස් ටවර් එක්සිට් එකේ නෙළම් කුළුණේ පිටත් වෙනවා අපි. නෙළම් කුළුණේ පිටවීම. දැන් වෙසක් එකට සැරසිලි ගොඩක් තියෙනවා. වෙසක් එකට එන්න ඉන්නේ. දැන් ඔන්න නෙළම් කුළුණේ එළියට ආව නැවතත්. දැන් මේ ඉන්නකොට ඒකී කරලා තියෙන්නේ. මෙයා මේ පඩිපෙළ යන්න හරි බයයි. දැන් මේ උඩ තට්ටුවට යන්න තියෙනවා කියන්නේ. පල්ල රැදි වෙන පාර.
අර සෙල්ලම් කරන එක. සෙල්ලම් කරන මැෂින්. මේකේ සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන 100. 100ක් දාන්න ඕනේ. එක ගාඩියක්. 100ක් කරන් ඒක දාලා එක ගාඩියක්. කැමති කෙනෙක් තෝර ගන්නවා. ඔව් දැන් මේ තියෙන එකට දාන්න. කරන්න තියෙන්නේ මෙහෙමයි. ඕක ඇතුළට දාන්න ඕනේ. දාපු ගමන් තප්පර 15 මේකෙන් මේකෙන් තමයි එහාට මෙහාට ගන්න තියෙන්නේ. එහාට මෙහාට අරගෙන මේකේ ඔබ ගමන් පාත් කරන ගානට. දාන්න. දාන්න. දාන්න බෑ. දාලා ඉවරලා පටන් ගන්න ඕනේ. හරි පටන් ගත්තා. එන්නේ නෑ try කරා. ආවේ නෑ. ආයෙ ගොනේ. ඒ කොහොමද ගන්න හදන එක? අපි ලෝටස් ටවර් එකෙන් එළියට ආව එක්සිට් එකෙන්. දැන් අන්න ඉන්න ඕන. දැන් අපි යනවා මෙතන එහා පැත්තේ වැව. එතන මෙහා පැත්තේ මේ අන්න ඉතින් අපි ලෝටස් ටවර් එක අපිට උඩින් තියෙන්නේ. අහස තමයි පේන්නේ අතරම. දැන් ඔන්න මෙතන වැව තියෙනවා. ඒ වැවට තමයි අපි සම්ප්‍රාප්ත වෙන්න යන්නේ. මෙතන කෑම කන්න පුළුවන්. අපි කමු වැව ගාව ඉඳලා. කපුට නැති හින්දා උලක් නැහැ කන්න පුළුවන්. අනිත් එක වහලා ගහලා තියෙනවා. ඒකයි තියෙන ලොකුම දැනසීම. කුලම් පාරක් විදිහට කෑම ටිකක් කෑවිකි. අඹ එහෙම කන්නක් තියෙනවා. අම්බෝ කප්ප ඉන්නවනේ. වෙයි. කන්න දෙයිද? ඉන්නවා දැන් වැව ළඟ. ඔන්න වැව ගාව ඉන්නේ දැන්. නාගෙන මෙන්න කියලා ඇති. වැව ගාව. තමයි අපේ දවසේ ගෙලින් උඩ බලන්න. උඩ තියෙනවා නෙමුන් ලැබුම් කුළුණ. උඩ කිව්වට අන්න උඩ පේනවා ලාවට පේනවා. එකට ඔය වැවට වටන්න එපා. අපලිසෝ තෝක වැඩි. මොනවද බලන්න කියන්නේ? පනාව. අයියේ. පනාව මොකද? කුණු ලෝබයි. ලෝකෙ ලොකුම පනාව මොකද්ද? කල්පනාව. දැන් ඔයා ඊයේ කල්පනා කර කර මම කල්පනා කරගෙන ඉන්නේද? මම කල්පනා කරන්නේ ඇයි මේ වතුර කොළ පාට උනේ කියලා. මම කල්පනා කරනවා වගේ කුණු ලෝබකම මගේ පනාව. වලු වරින් කරන්නේ. මොනවද පරිස්සම් කරන්න මට අද විතරයි පනාව ගෙන්න අවතකොන. හරි. දැන් ඔයා විතරක් වෙන්න ගන්න. මම පෙන්නන්න දැන් අපි කාපු තැන. එතන තමයි අපි කෑවේ. අපි කෑවේ කොතනද? ඕ. කොතනද ඉන්නේ දැන්? නෙළුම් කුළුණේ පහළ කොටසේ උඩටම යා මේ හරිය තමයි මෙතන තියෙනවා කෑම එහෙම කන්න තැන. අපි මෙතන කෑම